සුබ දවසක්. අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ ටොපික් එක්සෑම් එකට කොහොමද ඇප්ලයි කරන්න කියලා. කොරියාවින් ඔයාලා දන්නවා විදේශිකයෙක් විදිහට කොරියන් භාෂාව සම්බන්ධ විභාග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි සහායතුන් ප්‍රෝග්‍රෑම් එහෙම නැත්නම් KIIP. අනික තමයි ටොපික්. ඉතින් ටොපික් එක්සෑම් එකට කොහොමද ඇප්ලයි කරන්න කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ටොපික් එක්සෑම් එකේ තියෙන විශේෂතාවයක් තමයි ඔයාලට ඔයාලගේ දැනුම වැඩි කරගන්න ඔයාලට ඕන පන්තිකට ගිහලා දැනුම වැඩි කරගන්න පුළුවන්. හැබැයි මේ ටොපික් විභාගෙ ලියන්න ඔයාලා අනිවාර්යෙන් ක්ලාස් එකකට යන්න ඕන කියලා නෑ. ඔයාලා දන්නවා උදාහරණයක් විදිහට සායතොන් අප් ප්‍රෝග්‍රෑම් කරද්දී නම් ඔයාලා සාජොන් පියොන්ගා එහෙම නැත්නම් ලෙවල් ටෙස්ට් ලිව්වට පස්සේ ඊළඟට ඒ ක්ලාස් වලට ගිහලා ඒ ක්ලාස් වල පැය 100න් පැය 80ක් කවර් කරන්න ඕනේ ඊළඟ විභාගෙට ලියන්න. හැබැයි ටොපික් වල එහෙම නෑ. ඔයාලට කොහොම හරි ඔයාලා ක්ලාස් ගිහිල්ලා හෝ නොගිහින් ඔයාලා දැනුම සම්පූර්ණ කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ටොපික් විභාගවලට මුහුණ දෙන්න. ඉතින් ඔයාලා ටොපික් එක්සෑම් ඇප්ලයි කරන්න ඔයාලට අනිවාර්යෙන් ටොපික් account එකක් තියෙන්න ඕනේ. ඔයාලට දැනට ටොපික් account එකක් නැත්නම් ටොපික් account එක කොහොමද හදාගන්නේ කියලා වීඩියෝ එකක් මගේ YouTube channel එකේ තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට අමතරව සායතුන් අප් ප්‍රෝග්‍රෑම් account එකක් හදාගන්න කොහොමද, level test apply කරන්න කොහොමද වගේ වැදගත් වීඩියෝ කීපයක් මගේ YouTube channel එකේ තියෙනවා. ඔයාලට ඒකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම channel එක subscribe කරලා තිබ්බොත් ඉස්සරහට මම දාන වීඩියෝත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි මේ ටොපික් විභාගයේ ලෙවල් කොහොමද තියෙන්නේ කියලා පොඩි හැඳින්වීමක් කරලම අපි එක්සෑම් එක ඇප්ලයි කරන්න කොහොමද කියලා බලමු. ඉතින් ප්‍රධාන වශයෙන් ටොපික් එක්සෑම් එකේ කොටස් දෙකක් තියෙනවා ටොපික් 1 සහ ටොපික් 2 කියලා. එතකොට ඔයා ටොපික් 1 එක්සෑම් එක සිලෙක්ට් කරගත්තොත් ඔයාට වෙනම පේපර් එකක් එන්නේ. ටොපික් 2 එක්සෑම් එක සිලෙක්ට් කරගත්තොත් ඔයාට වෙනම පේපර් එකක් එන්නේ. එතකොට ටොපික් 1 පේපර් එකේ ඔයා ලකුණු ගන්න ප්‍රමාණය අනුවට ඔයාට ලෙවල් 1 ලෙවල් 2 වෙනවා. ඒ වගේම ටොපික් 2 එකේ ඔයා ලකුණු ගන්න ප්‍රමාණය අනුව ඔයාට ලෙවල් 3 ලෙවල් 4 ලෙවල් 5 වගේම ලෙවල් 6 වලට පාස් වෙන්නත් පුළුවන්. අපි හිතමු ඔයා ටොපික් 1 එක්සෑම් එක සිලෙක්ට් කරලා ලකුණු 80යි 139යි අතර ගන්නවා කියලා. එතකොට ඔයාට ඉල්ගප් එහෙම නැත්නම් ලෙවල් 1 කියන ලෙවල් එක එනවා. ඒ වගේම ඒ එක්සෑම් එකේදී 140යි ලකුණු 200 උපරිමේ අතර ප්‍රමාණයක් ගත්තොත් ඔයාට ලෙවල් 2 ඒ කියන්නේ ඊගප් කියන ලෙවල් එක එනවා. ඒ වගේම ටොපික් 2 සිලෙක්ට් කරලා ඔයා ලකුණු 120 149 අතර ගත්තොත් සම්ගප් 150 189 අතර ගත්තොත් සාගප් 190යි 229 අතර ගත්තොත් ඕගප් ඒ වගේම 230යි 300 අතර ගත්තොත් යුග්ගප් විදිහට තමයි ලෙවල් ටික එන්නේ. ඉතින් ඔයාට දැන් ගැටලුවක් එනවා ඇති ඔයා ටොපික් 1ද ටොපික් 2ද කරන්න ඕනි කියලා. ඉතින් ඒක ඔයාගේ කොරියන් භාෂා දැනුමත් එක්ක තමයි තීරණය වෙන්නේ. ඔයා ටොපික් 2 කරනවා නම් ඔයා ටොපික් 1 මුලින්ම කරලා ඉන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාට ටොපික් 2 මුලින්ම කරන්නත් පුළුවන්. ඔයාගේ කොරියානු භාෂා දැනුම අනුව ඔයා මේ ලෙවල් එක සිලෙක්ට් කරගන්න. අපි උදාහරණයකට හිතමු ඔයා ටොපික් 1 මුලින්ම කරලා ඔයාට ලකුණු 140 200 අතර තිබිලා ඔයා ලෙවල් 2 ආවා කියලා. එහෙමනම් ඔයාට ඊළඟට ටොපික් 2 try කරන්න පුළුවන්. මොකද ඔයාට ඊට පස්සේ ඊළඟ ලෙවල් එකෙන් ලෙවල් එකට අප් වෙන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මෙතන ටොපික් 2 එක්සෑම් එකේදී ටොපික් 2 එක්සෑම් ක්ලාස් එකකට ගිහිල්ලා එහෙම නැත්නම් ටොපික් 2 එක්සෑම් එක ලියලා ගොඩක් අය කියනවා මේක ගොඩක් අමාරුයි කියලා. ඉතින් ඒක අමාරු වෙන්න හේතුව තමයි ඔයාලට පේනවා මේ එකම එක්සෑම් එකෙන් තමයි ලෙවල් 3 වල ඉඳන් ලෙවල් 6ට යනකම්ම කට්ටියව තෝරන්නේ. ඉතින් මේ එක්සෑම් එකක් ලිව්වහම මේ පේපර් එක ලෙවල් 3 ප්‍රශ්නක් තියෙනවා ලෙවල් 6 ප්‍රශ්නක් තියෙනවා. එතකොට උදාහරණයක් විදිහට ලෙවල් 3 මට්ටමේ ඉන්න කෙනෙක් නම් අර ලෙවල් 6 පහේ හයේ ප්‍රශ්න ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒක අනිවාර්යයි. ඒක හින්දා ඔයාලා මේක අතෑරලා හරියන්නේ නැහැ. මොකද ඔයාට ගැලපෙන ප්‍රශ්න ටිකකුත් එතන තියෙනවා. ඔයාට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න ටිකකුත් තියෙනවා. ඒක හින්දා ක්ලාස් එකකට ගියත් අමාරුයි කියලා අතෑරලා දාන්න එපා. ඔයාගේ මට්ටමේ ප්‍රශ්න ටිකට උත්තර දී ගන්න පුළුවන් වෙන්න ඔයා පාඩම් කරන්න. ඉතින් එහෙම කළා ඔයාලා ලෙවල් එක ගොඩ දා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ ටොපික් එක්සෑම් එක ලියන්නේ E7 වීසා ගහන්න බලාගෙන නම් ඔයාට අවම මෙතන ලෙවල් 2වත් පාස් වෙන්න ඕනේ. ඉතින් ලෙවල් 2 පාස් වෙන්න නම් ඔයාට ටොපික් 1 එක්සෑම් එක ලීවත් ඇති. මොකද ටොපික් 1 එක්සෑම් එක ලියලා ලකුණු 140ට වැඩි ගත්තොත් ඔයාට ලෙවල් 2 එන හින්දා. හැබැයි ඔයා ටොපික් 2 ලියලා ඔයාට සංගප් සාගප් ඕගප් වගේ ලොකු ලෙවල් එකකට යන්න පුළුවන් නම් ඔයාට E7 ගහද්දී එක්සෑම් එක වෙනුවෙන් හම්බෙන ලකුණු ප්‍රමාණය වැඩිපුර ගන්න පුළුවන්. හරි දැන් එහෙමනම් අපි කොහොමද ටොපික් එක්සෑම් එකට ඇප්ලයි කරන්න කියලා බලමු. මම මුලින්ම Google එකේ ටොපික් කියලා සර්ච් කරනවා. එතකොට මෙතන මේ උඩටම එනවා topic.go.kr කියලා සයිට් එක. මම ඒකට යනවා. ඉතින් සයිට් එකට ගියාම මේ වගේ පෙන්වන්නේ. සාමාන්‍යයෙන් නම් අපි ටොපික් සයිට් එකට ගියොත් මේ වගේ ස්ක්‍රීන් එකක් පෙන්වන්නේ. හැබැයි අද එක්සෑම් එක ඇප්ලයි කරන්න තියෙන දවසක්. ඒ වගේම එක්සෑම් එක ඇප්ලයි කරන්න උදේ 10ට පටන් ගන්න. ඉතින් මම දැන් 10ට පොඩ්ඩක් ලං වෙලා වෙලාවක මේකට ලොග් වුණ හින්දා අපිට මුලින්ම එන ස්ක්‍රීන් එක මේ වගේ එකක්. ඉතින් ඔයාලා සයිට් එකට යන වෙලාවට මේ වගේ ස්ක්‍රීන් එකක් නම් පෙන්වන්නේ. ඔයාට එක්සෑම් එක ඇප්ලයි කරන්න නෙමෙයි ඕනේ. ඔයාට සයිට් එකට ලොග් වෙන්න නම් ඕනේ. ඔයාට මෙන්න මෙතන ක්ලික් කරලා සයිට් එකට නෝමල් ලොග් වෙන්නත් පුළුවන්. එහෙම නැතුව ඔයා එක්සෑම් එක ඇප්ලයි කරන්න නම් යන්නේ. ඔයා මෙන්න මෙතන චොප්සු පරෝකාගේ කියන ක්ලික් කරන්න ඕනේ. හැබැයි ඔයාලා මතක තියාගන්න මෙන්න මෙතන මේ සක්සස් කියන තැන කොළ පාට හරිය වැටිලා තියෙන්න ඕනේ.
ඉතින් එක්සෑම් එක ඇප්ලයි කරන දවසේ උදේ 10ට තමයි ඇප්ලයි කරන්න පුළුවන් ඔයාලට. ඊට කලින් ආවොත් ඔයාලට මෙතන මැසේජ් එකක් වැටෙනවා 10ට තමයි එක්සෑම් පටන් ගන්න කියලා. ඉතින් මමත් දැන් මේ විදිහට එක්සෑම් එක ඇප්ලයි කරන දවසේ උදේ 10ට තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. මම දැන් මෙතන චොප්සු පරෝකගේ කියන එක ක්ලික් කරනවා. සයිට් එකට ගියාම මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. මේ මැසේජ් එක එන්නේ ඔයාලා දන්නවා දැනටමත් උදේ 10ට තමයි එක්සෑම් එක ඇප්ලයි කරන්න පටන් ගන්න කියලා. ඉතින් අපි වගේම තමා හැමෝම උදේ 10ටම සයිට් එකට යනවා. මොකද එයාලට එක්සෑම් එකේ ඉඩ නැති වෙයි කියලා. සීමිත ප්‍රමාණයක් එක්සෑම් එකට ගන්න හින්දා. ඉතින් එකපාරටම සයිට් එකට ගොඩක් අය ආවොත් සයිට් එක බ්ලොක් වෙන හින්දා මෙයාලා අපි සයිට් එකට ඇතුල් වෙන පිළිවෙලට තමා සයිට් එක ඇතුළට යන්න ඉඩ දෙන්නේ. මෙතන ඔයාලට පේනවා ඉලක්කමක් එන්න එන්න අඩු වෙනවා. මේ තමා අපිට ඉස්සරහා දැන් පොලිමේ ඉන්න කට්ටිය. ඉතින් මේක අඩු වෙලා ගිහිල්ලා අපේ වාරය ආපුවම තමයි අපිට සයිට් එකට ඇතුළත් වෙන්න ඕනේ. මේ වෙලාවට ඔයාලා සයිට් එක රිෆ්‍රෙෂ් කරන්න හරි ආයෙ බැක් ගිහිල්ලා එන්න හරි අලුතෙන් සයිට් එකට ලොග් වෙන්න හරි try කරන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාලා මේ පොලිමේ පිටිපස්සටම වැටෙනවා. ඉතින් මම මේ වෙලාවේ වීඩියෝ එක ඉක්මනට යවනවා ඔයාලට මේක අඩු වෙන්නේ කොහොමද කියලා බලා ගන්න. ඉතින් මට කොහොම හරි මේකට ලොග් වෙන්න විනාඩි 3ක් වගේ කාලයක් ගියා. ඉතින් අන්තිමට මේක වෙලා මට මෙන්න මේ විදිහට සයිට් එකට ලොග් වෙන්න පුළුවන් වුණා. ඔයාලට මෙතනදි කියන්න ඕනේ ඔයාලට ටොපික් එක්සෑම් එක කම්පියුටර් එකකින් විතරයි ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට ෆෝන් එකෙන් ඇප්ලයි කරන්න බෑ. ෆෝන් එකෙන් ඔයාලට පළවෙනි ස්ටෙප් ටික කරලා ගිහිල්ලා පොලිමෙත් ඉඳලා අන්තිම මොහොතේදී මැසේජ් එකක් එනවා ඔයාලට ෆෝන් එකෙන් මේක ඇප්ලයි කරන්න බෑ කියලා. ඉතින් ඔයාලා ඒක හොඳට මතක තියාගන්න. ඔයාලා දැන් සායතොංග ප්‍රෝග්‍රෑම් වගේ කරනවා නම් ඒක නම් ඔයාලට ෆෝන් එකෙන් ඇප්ලයි කරන්න account එක හදන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒවට අදාළ වීඩියෝස් මගේ YouTube channel එකේ තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. හරි දැන් මෙතන මම මගේ ටොපික් ID එකයි පාස්වර්ඩ් එකයි ගහලා ලොගින් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා දැන් අපි ලියන්න යන එක්සෑම් එක ටොපික් එකද ටොපික් දෙකද කියලා තෝරන්න. ඉතින් ටොපික් එක කියන්නේ මොකද්ද දෙක කියන්නේ මොකද්ද කියලා මම ඉස්සරහා වීඩියෝ එක මුලදී පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ විදිහට ඔයා තෝරගන්න ඕනේ. මම දැන් මෙතන ටොපික් දෙක තමයි ඇප්ලයි කරන්න යන්නේ. ඒකෙන්ද මම මෙතන ටොපික් දෙක කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන උඩම ඔයාගේ නම, ඔයාගේ උපන්දිනේ, ඒ වගේම ඔයා ගැහැණුද පිරිමිද කියන එක මෙතන වැටලා තියෙනවා. ඉතින් මෙතන නමයි උපන්දිනේ හරියට තියෙනවද කියලා චෙක් කරලා මෙතන යට ටික් එකක් දාලා මෙතන තාම් දාංගේරෝ කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඔයාගේ නම ඩෙන්ටිටි තියෙන නමත් එක්ක අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. නැත්නම් විභාග ලියන්න බැරි වෙයි කියලා. ඉතින් ඔයාලා කලින් චෙක් කරලා තියෙන හින්දා මෙතන ඕකේ කරනවා. ඊට පස්සේ මෙතන පළාත තෝරන්න ඕනේ. ඉතින් මම නම් කියොන්ගිඩෝ හින්දා මම කියොන්ගිඩෝ තෝරනවා. එතකොට මේ පළාතේ එක්සෑම් තියෙන තැන තමයි මෙතන යටින් වැටෙන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාට ළඟ එක්සෑම් සෙන්ටර් එකක් තෝරගන්න ඕනේ. ඉතින් මෙතන ඇඩ්‍රස් එකත් එක්ක දාලා තියෙන හින්දා ඔයාට ළඟ තැනක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉස්සරහා බැලුවොත් ඔයාට පේනවා මගම් කියලා වැටලා තියෙනවා මේ දෙක. ඒ කියන්නේ එතන දැනටමත් ඉඩ නෑ. ඒ කියන්නේ ඉවර වෙලා කට්ටිය ඇප්ලයි කරලා ඔයාට තේරෙනවනේ මම දැන් 10ට ලොග් වෙලා මේ ටිකට ආවත් ඒ වෙද්දිත් ඉවර වෙලා තියෙන්නේ. ඉතින් අනිත් තැන්වල නම් ඉඩ තියෙනවා. එතකොට මේ පිටිපස්සේ අංකයක් දාලා තියෙනවා. ඒ කියන්නේ දැනට මෙච්චරක් ඉඩ තියෙනවා කියන එක. ඉතින් ඔයාලට කැමති තැන මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් මම මෙතන ගන්නම් තේහක කියන එක සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතන මේ තාම් දාංගේරෝ කියන එක ක්ලික් කරනවා. ඉතින් මෙතන උඩ වැටලා තියෙනවා එක්සෑම් ඩේට් එක, ඒ වගේම එක්සෑම් එකට අය කරන ගාණ, මුදල, ඕමාන් ඕචනොන්. ඉතින් ඒ ටිකත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන තාම් දාංගේ කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන ටික් තුනක් දාන්න තියෙනවා. ඉතින් මම මෙතන මේ යටම තියෙන ටික් එක දාපුවාම මේ උඩ තුනම සිලෙක්ට් වෙනවා. මම දැන් ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන ඔයාගේ විස්තර පෙන්වන්නේ මෙතන උඩම ඔයාගේ ෆොටෝ එක වැටලා තියෙනවා. බැරි වෙලාවත් මෙතන ඔයාගේ ෆොටෝ එක වැටිලා නැතුව හරි එහෙම නැත්නම් ඔයාලට ෆොටෝ එක මාරු කරන්න හරි ඕන නම් මෙතන සාචින් තන්නොක් කියන එකට ගිහිල්ලා ඔයාලට ෆොටෝ එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයා පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක් ගහලා ඔයාගේ කම්පියුටරේ මේක තියෙන්න ඕනේ. ඉතින් ඒක ඔයාලට මෙතෙන්ට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන යට ඔයාගේ නම තියෙනවා. ඊට පස්සේ උපන්දිනය තියෙනවා. ගැහණු පිරිමිභාවය තියෙනවා. ඊළඟට ඔයාගේ රට තියෙනවා. ඊළඟට අපිට තියෙන මෙතන සිලෙක්ට් කරන්න ඕනේ. මෙතන අපේ මව් භාෂාව. ඉතින් සිංහලාෝ කියලා තියෙනවා. අපි ඒක සිලෙක්ට් කරනවා. ඊළඟට චිගොප් සම්තෙක් කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයාගේ රැකියාව දාන්න ඕනේ. ඔයා ශිෂ්‍යයෙක් නම් මෙතන හක්සන් කියලා දාන්න. එහෙම නැත්නම් කම්පැනි එකක වැඩ කරන කෙනෙක් නම් හේසාවොන් කියලා දාන්න පුළුවන්. ඉතින් මං එතන හේසාවොන් කියලා දානවා. ඊට පස්සේ ඊට යටින් ඊමේල් එක තියෙනවා. ඔයාට ඕන නම් මෙතන ඊමේල් එක වෙනස් කරන්න උනත් පුළුවන්. ඊළඟට ඊට යට ටෙලිෆෝන් නම්බරේ තියෙනවා. ඊට පස්සේ ඇඩ්‍රස් එක තියෙනවා. ඊළඟට තියෙනවා අල්ගිතෙන් කරනු කියලා. ඒ කියන්නේ ඔයා කොහොමද මේ එක්සෑම් එක පිළිබඳව දැනගත්තේ කියන එක. ඉතින් මේවා හරියටම දාන්න ඕන කියලා එකක් නැහැ. ඉතින් ඔයා කැමති එකක් දාන්න. මම මෙතන චිංගු කියලා දානවා. ඒ කියන්නේ යාළුවෙක්ගේ මාර්ගෙන් දැනගත්තා කියලා කියන්න. ඊළඟට තියෙන අන්සිමොක් චොක් කියලා. ඉතින් මෙතනදී අහන්නේ ඔයා මේ එක්සෑම් එක ලියන බලාපොරොත්තුව මොකක්ද කියලා. ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ මේකත් ඉතින් හරියටම දාන්න ඕනේ නැහැ. ඉතින් මම මෙතන චෙරියුචගේ කල්ලි කියන එක දානවා. ඒ කියන්නේ මගේ වීසා සම්බන්ධ දේවල් සඳහා කියලා. ඉතින් ඒ ටික සිලෙක්ට් කරලා මම මෙතන පල්ලෙහාට යනවා. පල්ලෙහා තියෙනවා කියොල්ච සුදන් සොන්තෙක් කියලා. ඉතින් මෙතන තියෙනවා සින්යොන් කාද කසංකේචා කියලා. සින්යොන් කාද කියන්නේ ඔයා මෙතන ක්‍රෙඩිට් කාඩ් නම්බර්ස් ගහලා ඔයාට එකපාරම ගෙවන්න පුළුවන්. එහෙම නැතුව කසංකේචා කියන එක තේරුවොත් ඔයාට account number එකක් දෙනවා. ඉතින් ඔයා ඒකට සල්ලි දාන්න ඕනේ. ඉතින් මම මෙතන කසංකේචා කියන එක සිලෙක්ට් කරනවා.
ඊට පස්සේ මෙතන යට තියෙන ටික් එකක් දාන්න. ඉතින් ඒ ටික් එකක් දානවා. ඉතින් ඔය ටික ඔක්කොම සිලෙක්ට් කරලා ඉවරලා මම ආයෙ උඩට ඇවිල්ලා මෙතන තාම් දාංගේරෝ කෙනෙක් ක්ලික් කරනවා. ඉතින් මොකුත් වැරද්දක් නැත්තම් අපිට මේ වගේ පේජ් එකක් එනවා. ඉතින් මෙතනදී මං ඉස්සලා කසංකේච්චා තෝරපු හින්දා මට account number එකක් දෙන්න. ඉතින් ඒ account number එක මොන බැංකුවේ වෙන්න ඕනද කියලා අහනවා. ඉතින් මේක මොන බැංකුවේ වුණත් කමක් නැහැ. ඉතින් අර ඔයා ගනුදෙනු කරන බැංකුවේ වුණොත් සමහර විට ඔයාලට ලේසි වෙයි. ඉතින් මම නම් මෙතන හනා බැංක් එක තෝරනවා. ඉතින් ඒ විදිහට ඔයාලා කැමති බැංකුව තෝරලා මෙතන දකුණු පැත්තේ තියෙනවා ගාන වැටිලා තියෙනවා. ඊට යටින් හගින් කියලා තියෙනවා. ඒ හගින් කියන එක ක්ලික් කරනවා. එතකොට මේ වගේ පේජ් එකක් එනවා කසංකේචාගා පල්ගප්තේ උස්සම් නිදා කියලා. ඒ කියන්නේ ඔයාට account number එකක් දැන් generate වෙලා ඇවිල්ලා කියලා. ඉතින් මෙතන පල්ලෙහාට ගියාම exam තියෙන දවස්, exam තියෙන තැන වගේම විස්තර ටිකත් එක්ක ඉප්කම් චොම්බෝ කියන තැන හනා කියලා නම්බර එකක් තියෙනවා. මේ තමයි අර කියපු account number එක. ඉතින් ඔයාලට මේක copy කරලා හරි මේ account number එක ගහලා ඔයාලට මේකට සල්ලි දාන්න පුළුවන්. මෙතන උඩ kyolche chombo කියන තැන තියෙනවා. ඔයා දාන්න ඕන සල්ලි ගාන. ඉතින් ඔයා ඒ මුදල එදා දවසම රෑ වෙන්න කලින් කොහොම හරි ඩිපොසිට් කරන්න බලන්න. ඔයාට ඔන්ලයින් බැංකින් වලින් ඩිපොසිට් කරන්නත් පුළුවන්. මෙතන උඩ තියෙනවා සුහොම්පියෝ චුල්ලියක් කියලා. ඒකේ ඩේට් එකක් තියෙනවා. ඉතින් මෙදායින් පස්සේ තමයි ඔයාට ඇඩ්මිෂන් එක print කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඒ වෙද්දි ටොපික් සයිට් එකට log වෙලා ඇඩ්මිෂන් එක print කරගන්න. ඉතින් ඔයා ඩේට් එකේ ටොපික් සයිට් එකේ ID password ගහලා log වුණාට පස්සේ මෙතන මේ විදිහට මේ උඩ තියෙනවා my page කියලා. ඒකට ගිහිල්ලා ඔයාට ඇඩ්මිෂන් එක print කරගන්න පුළුවන්. ඉතින් මට මේ වෙලාවේ ඔයාට ඒක කරලා පෙන්නන්නත් තිබ්බා. හැබැයි මම මේ වීඩියෝ එක හදන දවසේ වෙද්දි ටොපික් සයිට් එක වැඩ කරන්නේ නැහැ. මම දවස් දෙකක්ම බලාගෙන හිටියා. දිගටම සයිට් එකේ මොකක් හරි error එකක් එනවා මේන්ටේන් කරනවා වෙන්නේ නැති. ඉතින් ඒකින්ද මට ඒක ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒකට රිප්ලයි එකක් දෙනවා. ඔන්න ඔය විදිහට තමයි ටොපික් එක්සෑම් එක ඇප්ලයි කරන්නේ. අද මම ටොපික් 2 ඇප්ලයි කරාට ටොපික් 1 ඇප්ලයි කරන්නේ මේ විදිහටමයි. මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගේ YouTube channel එකේ මම තවත් මේ වගේ වටින වීඩියෝ ගොඩක් අරන් එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයාලා මේක subscribe කරලා මොනවම හරි වැදගත් දෙයක් තිබ්බා නම් අනිවාර්යෙන්ම like එකක් දාන්නත් අමතක කරන්න එපා.